ඉතින් මං හිතුවාට ක්වික් වීඩියෝ එකක් ගේන්න ඕනි කියලා 2026 අවුරුද්දේ ඔයාට එඩිට් කරගන්න හොඳම AI ෆ්‍රී ටූල් එක මොකක්ද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් දැන්ම දාන වීඩියෝ එකට ලයික් එකක් අනිවාර්යයෙන්ම channel එක ඔස් තවමත් subscribe කරලා නැත්නම් දැන්ම channel ටූල් එකක් එනවා. ඉතින් මේකේ නම තමයි LM Arena කියන එක. ඉතින් මං ඉස්සෙල්ලාම ඒ site එකට යන ඔයාලට පුළුවන් LM Arena කියලා search එකක් දාගන්න. ඉතින් search කරගත්තායින් පස්සේ ඔයාලට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් Arena AI කියලා මෙන්න මේ විදිහට එයාලගේ official website එක Arena AI the official AI ranking කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම ඒක ඇතුළට යනවා. ඉතින් මේක කිසිම limit එකක් නැතුව ඔයාලට edit කරන්න පුළුවන් කිසිම සීමාවක් නැහැ. ඔයාලට ඇති වෙනකන් unlimited ඔයාලට edit කරන්න පුළුවන්. හරි ඉතින් මම example එකක් විදිහට දැන් ඔයාලට පෙන්වන්න ඕන නිසා මම ChatGPT එකකින් edit කරගත්ත thumbnail එකක්. ඒ කියන්නේ ChatGPT එකට දීලා edit කරගත්ත thumbnail එකක් අපි මේකටම දීලා බලමු. එයාගේ response එක කොහොම වේද කියලා. ඉතින් මම මේක පොඩ්ඩක් copy කරගෙන මෙයාට දීලා බලනවා. හරි ඉතින් අපි බලමු මෙන්න මේ prompt එකක් දෙනවා. prompt එකක් දීලා අපි බලමු ChatGPT edit කරපු එක මෙයා කොයි විදිහටද අපිට edit කරලා දෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට කිව්වා වගේ මේක 100% free. ඒ වුණාට අපි බලමු කොහොමද ChatGPT වලට වඩා මේක හොඳයිද නැත්නම් ChatGPT වලට වඩා අවුල්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ටික වෙලාවකට පස්සේ මේක process වෙලා අපේ image එක generate වෙන්න තමයි දැන් හදන්නේ. මේ තියෙන මම ChatGPT එකෙන් generate කරගත්ත එක. ඒක ඇත්තරම ගොඩක් ලස්සනට තියෙනවා. ඉතින් දැන් අපි බලමු Arena එකෙන් generate කරගත්තේ ඒක කොහොමද කියලා. එකම prompt එක තමයි මම දෙකටම use කරේ. ඔයාලට බලා ගන්න පුළුවන් මාර weird look එකක් තමයි මේකේ තියෙන්නේ අරකට සාපේක්ෂව. මේකේ සිංහල letters type වෙලා තියෙනවා ලස්සනට. හැබැයි මේකේ ගොඩක්ම අවුල් images generate කරන එක නම්. ඉතින් මම කරන්නේ දැන් අනිත් experiences කොයි වගේද කියලා බලන්න. මම මෙයාගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. අපි බලමු අනිත් AI tools වලට සාපේක්ෂව මෙයා කොහොමද අපිට answer කරන්නේ කියලා. ඉතින් ඔයාලට මේකේ unlimited opportunities තියෙනවා. ඒ කියන්නේ ඔයා ChatGPT, Gemini මේ වගේ දෙයක් use කරනවා නම් ඔයාට ටික වෙලාවක් යද්දි message එකක් එනවා. ඔයාගේ අද දවසේ කාලය ඉවරයි. ඒක නිසා ඔයාට අලුත් plan එකකට යන්න වෙනවා. නැත්නම් ඔයාට තව පැය 10ක් 12ක් ඒ වගේ කාලයක් ඉන්න කියලා. හැබැයි ඔයාට මේකේ බලා ගන්න පුළුවන් අපිට කිසිම restriction එකක් නැහැ. අපිට ඕනේ තරම් වෙලා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම පස්සේ generate කරගත්ත images දෙකක්. ඔයාට බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සනට මේක edit වෙලා තියෙනවා මේ YS logo එක. මේ channel එකේ මේ වගේ ලස්සනට මම මේ Arena එක use කරගෙන හදාගත්ත ඒවා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක හොඳ නම් දැන්ම like එකක් දාන්න channel එක subscribe කරලා තියාගන්න.